අයිබෝන් යාළුවනේ ඔන්න ඉතින් වෙනද වගේම අදත් ඔයාලා හැමෝම මගේ නිව්යෝක් කිචන් එකට හරිම ආදරයෙන් පිළිගන්නවා. අද අපි බටර් කේක් වලටත් වඩා සොෆ්ට් ඒ වගේම ගොඩක් රස කැස්ටෙලා කේක් හදමු. ඉතින් මේ කේක් එකේ විශේෂත්වය තමයි අපි මේ කේක් එක හදන්න බේකින් පවුඩර්, බේකින් සෝඩා මේ මොකවත් දාන්නේ නැතුව තමයි මේ කේක් එක හදන්නේ. ඒත් ඒ මොකවත් නොදැම්මත් බලන්නකො මේ කේක් එක කොච්චර ලස්සනට පිපිලා තියෙනවද කියලා. ඒ වගේම පුළුන් වගේ හරිම සොෆ්ට්. එහෙනම් ඉතින් අපි බලමු මේ රසම රස කැස්ටෙලා කේක් එක කොහොමද හදන්නේ, මොනවද අපිට ඕන කරන්න කියලා. ඉතින් මේ වගේ සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි අපිට මේ කේක් එක හදන්න ඕන කරන්නේ. මෙතන පිටි ග්‍රෑම් 100ක් තියෙනවා. හැබැයි අපිට කේක් හදන්නම ගන්න කේක් ෆ්ලවර් තියෙනවා නම් තමයි ගොඩක් හොඳ. ඒ වගේම මෙතන තියෙන බිත්තර 6ක්, සීනි ග්‍රෑම් 100ක්, බටර් ග්‍රෑම් 100ක්, කිරි මිලිලීටර 100ක්, ඒ වගේම වැනිලා තේ හැඳි දෙකකුත් ඕන කරනවා. දැන් එහෙනම් මුලින්ම අපි අපිට කේක් එක බේක් කරගන්න අවශ්‍ය කරන කේක් ට්‍රේ එක හදාගමු. ඉතින් අපිට මේ කේක් එක බේක් කරන්න මේ විදිහට අඟල් 8ක් විස්කම්බේ තියෙන රවුන්ඩ් කේක් ට්‍රේ එකක් හරි අඟල් 8ක් දිග පළල තියෙන හතරැස් කේක් ට්‍රේ එකක් හරි ඕන වෙනවා. ඒ වගේම අපි ගන්න මේ ට්‍රේ එක අඟල් 2ක් විතර උස තියෙන ට්‍රේ එකක් වෙන්නත් ඕන. මොකද මේ කේක් එක oven එකේදී ගොඩක් උසට පිපිලා එන හින්දා. දැන් අපි මේ කේක් ට්‍රේ එක හොඳට බටර් ටිකක් ගාගෙන අඩියට පාච්මන්ට් පේපර් එකක් දාලා ලෑස්ති කරගන්න ඕන. ඒ වගේම දැන් මේ කේක් ට්‍රේ එක වටේට මේ විදියට ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳට කවර් කරගන්නත් ඕන. දැන් ඉතින් ඔක්කොම ලෑස්ති. එහෙනම් අපි කේක් එක හදන්න පටන් ගමු. ඉතින් ඔයාලට කේක් හදන්න ගන්න කේක් ෆ්ලවර් ගෙදර නැත්තම් පාන් පිටි ග්‍රෑම් 100න් පාන් පිටි ග්‍රෑම් 20ක් අයින් කරලා කෝන් ෆ්ලවර් ග්‍රෑම් 20ක් එකතු කරලා හොඳට හලාගෙන කේක් ෆ්ලවර් වෙනුවට යොදා ගන්න පුළුවන්. අපිට ඉතින් මේ කේක් එකට බිත්තර ටිකක් වැඩිපුර ඕන වෙනවා. දැන් අපි මේ බිත්තරවල බිත්තර සුදු මදේ කහ මදේ පරිස්සමට වෙන් කරගන්න ඕන. මෙතනදී හරිම වැදගත් බිත්තර සුදු මදයකට බිත්තර කහ මද පොඩ්ඩක්වත් එකතු වෙන්නේ නැති විදිහට බිත්තර සුදු මද ටික වෙන් කරගන්න එක. මොකද බිත්තර කහ මද පොඩ්ඩක් හරි අපේ සුදු මදයකට වැටුනොත් අපිට බිත්තර සුදු මද ටික හොඳට බීට් කරගන්න බැරි වෙන හින්දා. මේ විදිහට මම දැන් ඔක්කොම බිත්තරවල සුදු මද කහ මද වෙන් කරගත්තා. ඉතින් මේ කේක් එක හදන විදිය හරිම වෙනස් වෙනින් කේක් හදන විදිවලට වඩා. වෙනින් කේක් හදද්දී අපි මේ බටර් හොඳට ක්‍රීම් එකක් වෙනකම් බීට් කරගත්තට අපි මේ කේක් එක හදද්දී බටර් රත් කරලා තමයි ගන්නෙ. ඒකින්ද දැන් මම මේ බටර් ග්‍රෑම් 100යි කිරි මිලිලීටර 100යි ඊටාම අඩු ගින්දරේ තිය කරගන්නවා. මෙතනදී ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් හරි කිරි පෙටි වලින් හදාගන්න කිරි හරි පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ විදියට බටර් ටික රත් වෙනකන් ලෝ හීට් එකේ මේ බටර් ටික දිය වෙනකන් මේ කිරි ටික හැඳිකගා බටර් ටික දිය කරගන්න. බටර් ටික ඉක්මනටම දිය කරගන්න කියලා ඔයාලා කිරි ටික ගින්දර වැඩි කරගෙන කිරි එක නටනකන් රත් කරගන්න එපා. කිරි ටික යන්තමට රත් වෙලා බටර් ටික දිය වෙනකන් කිරි ටික රත් වුණාම ඇති. දැන් මේ විදියට බටර් ටික දිය වුණාම මේ ටික මේ විදියට ටිකක් රස්නෙම්ම තියෙනකොට අපි මේ පිටියකට දාගෙන හොඳට කලවම් කරගන්න ඕන. ඔයාලට මෙතනදී බටර් වෙනුවට ඇස්ට්‍රා හරි එහෙම නැත්නම් හොඳ පිරිසිදු පොල් තෙල් හරි එහෙම නැත්නම් කැනෝලා ඔයිල් වගේ උයන්න ගන්න වෙන තෙල් වර්ගයක් හරි ටිකක් මේ විදියට රත් කරලා එකතු කරගන්නත් පුළුවන්. හැබැයි බටර් ටිකක් දිය කරලා දාගන්න පුළුවන් නම් තමයි මේ කේක් එක ගොඩක්ම රස වෙන්නේ. අපි දැන් මේ විදියට මේ පිටි බටර් කිරි හොඳට කලවම් වුණාම බිත්තර කහමදත් එක එක දාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. අපි මේ විදියට පිටියකට දාගන්න බිත්තර කහමද මේ පිටි හොඳට කලවම් වුණේ නැත්තම් කේක් එක බේක් කරද්දි මේ බිත්තර කහමදයි පිටි කේක් එක අඩියේ ඝනකම් තට්ටුවක් වගේ හිටින්න පුළුවන්. ඒ හින්දා මේ ටික මේ විදියට විනාඩි 5ක් විතර හොඳට කලවම් කරගන්න. දැන් මේ ටික මේ විදියට හොඳට මික්ස් වුණාම අපි වැනිලා තේ හැඳි දෙකකුත් දාගෙන තව ටිකක් මික්ස් කරලා පැත්තකින් තියාගන්නවා. දැන් අපි මේ බිත්තර සුදු මද ටික බීට් කරගමු. මේ බිත්තර සුදු මද ටික බීට් කරගනිද්දී ඉක්මනටම බීට් කරගන්න කියලා ගොඩක් වැඩි ස්පීඩ් එකකින් බීට් කරගන්නේ නැතුව සාමාන්‍ය මීඩියම් ස්පීඩ් එකකින් බීට් කරගන්න එක ගොඩක් වැදගත්. නැත්තම් කේක් එක බේක් කරලා නිවෙනකොට කේක් එක ගොඩක් පහළට ගිලා බහිනවා.
ඒකින්ද සාමාන්‍ය ස්පීඩ් එකකින් බීට් කරගෙන මේ විදියට බිත්තර සුදු මද ටිකක් බීට් වෙලා මේ වගේ බබල්ස් වගේ ආවම සීනි ග්‍රෑම් 100න් ටික ටික එකතු කරන ගම බිත්තර සුදු මද ටික බීට් කරගන්න. අනිත් වැදගත් දේ තමයි අපි මේ බිත්තර සුදු මද ගොඩක් වෙලා බීට් කරන්නේ නැහැ. මේ විදියට බීට් කරන එක නවත්තලා බීටරේ උඩට උස්සපුවාම බිත්තර සුදු මද පීක්ස් වගේ උඩට ඇවිල්ලා මුදුන මේ විදියට පහළට නැමිලා හිටින තරමට බීට් කරගන්න ඕනේ. මේක තමයි බිත්තර සුදු මද ටික බීට් කරගන්න පදම. මීට වඩා වැඩියෙන්වත් අඩුවෙන්වත් බීට් කරගන්න එපා. එහෙම වුණොත් මේ කේක් එක ලස්සනට පිපිලා එන්නේ නැහැ. බිත්තර සුදු මද වැඩිපුර බීට් වුණොත් කේක් එක oven එකකින් එළියට ගත්තට පස්සේ කේක් එක ටිකක් යටට ගිලා බහිනවා. දැන් අපි මේ විදියට බීට් කරගත්ත සුදු මද බිත්තර කහ මද එකට ටික ටික දදා පරිස්සමට මේ වගේ හැන්දකින් හරි ස්පැචුලා එකකින් හරි කලවම් කරගන්න ඕනේ. මෙතනදී හරිම වැදගත් මේ සුදු මද කහ මද එකට දාගෙන කලවම් කරගනිද්දී ගොඩක් කලවම් කරගන්නේ නැතුව පරිස්සමට මේ දෙක කලවම් කරගන්න එක. ඕනෑමට වඩා කලවම් කරගත්තොත් ඒත් ඔයාලගේ කේක් එක ලස්සනට සොෆ්ට් එකට පිපිලා එන්නේ නැහැ. ඒකින්ද මේ විදියට යන්තමට පරිස්සමට මේ දෙක මික්ස් කරගන්න. දැන් මම මේ කහමද බීට් කරගත්ත බෝල් එකේ මේ ටික ඔක්කොම මික්ස් කරගන්න ඉඩ මදි හින්දා මේ ටික බිත්තර සුදු මද බීට් කරගත්ත බෝල් එකට දාගෙන පරිස්සමට මික්ස් කරගන්නවා. ඔයාලා අමතක නොකර මේ බෝල් එක වටේට වගේම අඩිය තියෙන බැටර් එකත් මේ විදියට පරිස්සමට අරගෙන කලවම් කරගන්න. දැන් මේ විදියට කලවම් කරගත්තට පස්සේ අපේ කේක් බැටර් එකේ බිත්තර සුදු මදවල තියෙන එයා බබල්ස් වලට ඩැමේජ් වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. දැන් අපි කලින් ලෑස්ති කරලා තියාගත්ත කේක් ට්‍රේ එකට බැටර් එක දාගෙන කේක් එක බේක් කරගමු. කේක් බැටර් එක ට්‍රේ එකට දාගත්තට පස්සේ කේක් ට්‍රේ එක දෙතුන් පාරක් කවුන්ටර් টොප් එක උඩ තට්ටු කරගෙන මේ විදියට බාබකියු ස්ටික් එකකින් ටිකක් කේක් බැටර් එකේ ඇතුලේ එහා මෙහා ගෙනියන්න. එතකොට කේක් බැටර් එක ඇතුලේ ලොකු එයා බබල්ස් තියෙනවා නම් ඒව නැතුව යනවා. දැන් අපි මේ කේක් එක බේක් කරගන්නෙත් විශේෂ විදිහකට. මේ වෙලාවේ අපේ කේතලේ වතුර රත් වෙන්න තියාගෙන තියෙන්න ඕන. ඒ වගේම අපේ oven එකත් සෙල්සියස් අංශක 190ට ෆැරන්හයිට් නම් ෆැරන්හයිට් අංශක 300ට රත් වෙලා තියෙන්න ඕන. අපි මේ කේක් එක බේක් කරගන්නේ උණු වතුර දාගත්ත ට්‍රේ එකක් ඇතුලෙන් තියලා වෝටර් බාත් ක්‍රමයට. ඒකින්ද අපේ කේක් ට්‍රේ එක ඇතුලෙන් තියාගන්න පුළුවන් විදිහේ තව ටිකක් ලොකු ට්‍රේ එකක් අපිට ඕන වෙනවා. දැන් මේ ලොකු ට්‍රේ එකට අපි රත් කරගත්ත උණු වතුර අඟලක් විතර උසට හිටින විදිහට දාගන්න ඕනේ. අපි මේ දාගන්නේ ගොඩක් නටන උණු වතුර නෙමෙයි. සාමාන්‍ය පැහෙන්නේ නැති තරමක් රස්නේ උණු වතුර. දැන් අපි මේ ට්‍රේ එක ෆැරන්හයිට් අංශක 300ට රත් වුණු oven එකේ පැයක් බේක් කරගන්නවා. මොකද අපි මේ කේක් එක ගොඩක් අඩු උෂ්ණත්වයකින් හිමින් බේක් කරගන්න ඕන හින්දා. සමහර වෙලාවට ඔයාලගේ කේක් එක උස අණුව වගේම ඔයාලගේ oven වර්ගය අනුව කේක් එක බේක් වෙන්න යන වෙලාව වෙනස් වෙනවා. ඒකින්ද සාමාන්‍යයෙන් පැයක් වගේ ගියාම මේ විදිහට බබකියු ස්ටික් එකක් කේක් එක ඇතුළට යවලා බලන්න කේක් එක ඇතුළ බේක් වෙලාද කියලා. බාබකියු ස්ටික් එකේ කේක් බැටර් එක තැවෙරෙන්නේ නැතුව ඩ්‍රයිව තියෙනවා නම් කේක් එක අපිට oven එකෙන් එළියට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට oven එකෙන් කේක් එක එළියට ගත්තට පස්සේ වතුර එකෙන් කේක් එක අයින් කරලා විනාඩි 10ක් විතර ට්‍රේ එක ඇතුළෙම කේක් එක නිවෙනකන් තියලා තමයි කේක් එක අපි එළියට ගන්නෙ. ඉතින් මේ විදිහට තමයි මේ රස පුළුන් වගේ සොෆ්ට් කැස්ටලා කේක් එකක් ඊතරම හදාගන්නේ. ඉතින් මං හිතනවා ඔයාලත් නිවාඩු වෙලාවක මේ වගේ රස කැස්ටලා කේක් එකක් හදලා ඔයාලගේ ගෙදර අයත් එක්ක රස බලයි කියලා. ඒ වගේම ඉතින් ඔයාලා හිතනවා නම් මගේ මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වුණා කියලා එහෙනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තාමත් මගේ මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙමත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. යාළුවොත් එක්ක ෂෙයා කරන්න.